මගේ ජීවිතේ අලුත්ම චැප්ටර් එකක් පටන් ගන්න දවසක්. මං අලුත් ජීවිතයක් හොයාගෙන ඔමාන් යනවා. ඒකත් තනියම. අද මම ඔමාන් එයා එක්ක තමයි ෆ්ලයි කරන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ෆිල්ම් එකක් බලන් යන ගමන් තමයි මම හිටියේ. ඔන්න ඉතින් අපිට මීල්ස් හම්බෙන්න පටන් ගත්තා. හැබැයි මට නම් හම්බුනේ වෙජ් රයිස් එකක්. මොකද ඒ වෙනකොට එයාලගේ චිකන්, ෆිෂ් ඔක්කොම ඉවර වෙලා තිබුණා. ඉතින් කරන්න දෙයක් නැහැනේ. වෙජ් රයිස් එකක් ගත්තා. හැබැයි ඔයාලට කියන්නේ කිසිම රහක් තිබුණේ නැහැ. කොහොම හරි දැන් අපි මස්කට් වලට ළඟා වෙලා ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි මස්කට් ඉහළ අහසින් අපිට පෙවුනේ. ඇත්තම කිව්වොත් කාන්තාරයක් වගේ නේද? ඔන්න ඉතින් මස්කට් එයාපෝට් එකට ගිහින් සලාලා යන්න තමයි මේ සූදානම. එහෙනම් සලාලා වලට යන්න පටන් ගමු. බලන්නකෝ අහසි ලස්සන. මේ ෆ්ලයිට් එකේ අපිට යන්න තිබුණේ පොඩි දුරක් නිසා අපිට ලැබුණේ චිකන් පේස්ට්‍රි එකයි, කේක්, ඒ වගේම ඩ්‍රින්ක්ස්. හැබැයි මේ චිකන් පේස්ට්‍රි එක නම් ගොඩක් රසට තිබුණා. ඔන්න මේ විදිහට සලාලා එයාපෝට් එකටත් ඇවිල්ලා මං නවතින්න යන තැනට අපි යන්න පටන් ගත්තා. පොඩි කාලේ ඉඳන්ම ෆැමිලි එකත් එක්ක කම්ෆර්ටබල් ලයිෆ් එකක් ගත කරලා මගේ ෆැමිලි එකේ අයවයි මගේ පොසු ටිකයි බවුවන් වයි දාලා යන එක හරිම අමාරු දෙයක් වුණා. හැබැයි ජීවිතේ ග්‍රෝ වෙන්න නම් කම්ෆර්ට් සෝන් එකකින් එළියට එන්නම වෙනවා. හවස් වෙලා ඉරත් පැහැගෙන යනවා. දැන් නම් හොඳටම මහන්සි. අදට වීඩියෝ එක ඉවරයි. මගේ කතාව ඉතුරු ටික බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. Thank you.